රටේ සියලුම පොලිස් බල ප්‍රදේශවල අනවශ්‍ය ලෙස දල්වා ඇති විදුලි පහන් පිළිබඳ විධිමත් සමීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය වීරසූරිය මහත්මයා පොලිස් ස්ථානාධිපති පොලිස් ස්ථාන වෙත දැනුම් දීලා තියෙනවා. ගණන් කරන්න කියලානේ. ඔව්. ඉතින් මේ தත්ත්වයේදී පොලිස් වසම් තුළ ඇති වීදි ලාම්පු සහ වෙළඳ ප්‍රදර්ශන පෝරු භාවිතා කරන විදුලි බල්බ සංඛ්‍යාව නිශ්චිතව ගණනය කර කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දීලා තියෙනවා. මෙන්න මේක වෙනම වැඩක් පොලිසියට දෙන. කියන්නේ පොලිසිය පව්. මං කියන්නේ පොලිසිය කතාව මේ පොලිසියට හැම රැගක්ම දෙන්නේ අපි පොලිසියට ඕන තරම් පොලිසිය විවේචනයක් කරලා තියෙනවා නේද? පොලිසියට හැම රැගක්ම දෙන්නේ කිසිම ක්වෙස්චන් එකක් නැතුව කරන හින්දා. දැන් ඕක ඔයා හිතන්නකෝ ඕක ඔය වැඩේ පොලිසිය නෙමෙයි ග්‍රාම සේවකට දෙන්නකෝ ඒජීට දෙන්නකෝ ස්ට්‍රයික් කරනවානේ. අපි මොකටද මේ බල්බ් ගනින්න යන්නේ මේ පොලිසියේ මිනිස්සු පැය 48 එක දිගට ඩබල් ෂිෆ්ට් වැඩ. හරිද? යන්න කිව්වොත් ඒ තැන් වලට යන්න ඕනේ. වෙන කට්ටියකකින් මේ වැඩේ ගන්නකො. ඇයි මේ පොලිසිය පව්? දැන් පොලිසිය මේ වෙලාවේ පෙට්‍රල් පෝලිං මැනේජ් කරන්න ඒක තමයි. මේ දවස්වල අවු අම්බාන කනේ මං කියන්නේ කවුරු හරි පොලිස් නිලධාරීලා බල්බ් ගනින්න ඕකේ බ්‍රෝ දැන් ගම වසමක් ගත්තොත් මම පොලිසිය මේ කියන්නේ වසමක් ගත්තොත් ඕක මේ කවුරු හරි කියලා තියෙන එකක් හරිද වසමකට ඉන්නේ පොලිස් ස්ථානයකට ඉන්නේ මං හිතන්නේ අපි 15ක් කියලා ගමුකෝ වසම් කීයක් තියෙනවද හරිද වසම් කීයක් තියෙනවද ඒ අතරේ මම මේ කියන්නේ පොලිසිය අතින් වැඩේ වෙන්නේ නැහැ කියන ඔය ඕක ගන්නේ ඕකත් මේකට අදාළ වෙයි ඊට පස්සේ උත්සව තියෙනවා නම් ඒවට ආරක්ෂාව සපයන්න ඕන. හරිද? ඊට පස්සේ මේගොල්ලෝ හොරකන්ද, ගැටුම්ද, වත්තේ ඉඩමට ආරවුල්ද මේ හැම එකක්ම බලන්නත් ඕන. කොටින්ම පවුල් ප්‍රශ්න විසඳන්න ඕන පොලිසියනේ. ඒ ඔක්කොම ටික හරියට හයි පොලිටිෂියන් කෙනෙක් එනවා නම් උඩ ගාඩ් එක දෙන්නත් ඕන. උඩ ගාඩ් එක දෙන්නත් ඕන. හරිද? ඊට පස්සේ මොකක් හරි එකක් හෙව්වේ නැති වුනහම ඒකත් බන්න. ඒතකොට යාලා කියනවා අපිට කියන්නේ මෙච්චර මට එදා පොලිස් නිලධාරියෙක් හම්බෙලා අපි මං හිතන්නේ අපි බලන කවුරු හරි මට හම්බ වෙලා කිව්වා අපේ ප්‍රශ්නේ අපි මේ පැය 48ක් එක දිගට මේ එක දිගට ඩියුටි කියන්නේ මම දන්නේ ඒ කතාවේ මට එයා කියපු ටික මම මේ කියන්නේ පැය 48ක් ඩියුටි අනිත් පැත්තෙන් සැලරි එකක් නෑ හරියම එක්කෝ නිවාඩු නෑ කෑම නෑ හරියට කන්න ටික නෑ කන්න නෑ පොලිස් මොකක් හරි එකකින් කන්න බලන රුපියල් 100 දෙයි නිකන් මොනවාද පොල් කුඩු වලින් හදපු එකයි මං කියන්නේ පොලිසිය සම්බන්ධයෙන් විවේචන කරන ලාට විවේචනය කරනවා වගේ මේ මිනිස්සු පව් මේ මිනිස්සුනේ කවුරුරේ කතා කරා ප්‍රියන්ත මහත්මයාට පොලිස්පති තනතුර ගන්න ඇවිද්ද පය දහස් වටේ කියලා ඇවිද්දි ඒ සහ කම්පැනිම තියෙනවා තමන්ගේ මේ පහලින් නිලධාරීන් වර්තමාන පොලිස්පතිවරයා කොස්තාපල්වරයෙක් පල්ලෙහාම ඉඳලා උඩට එන්නේ කොස්තාපල් ඒක අමතක නෑ ඒක හිමින් කියන්න ඕනේ වර්තමාන පොලිස්පතිවරයා කොස්තාපල්වරයෙක් විදිහට සේවයට බැඳිලා